අද අපි ඇවිල්ලා ඉන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ තියෙන හරි අපූර්ව ස්ථානයකට තමයි අද ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි බෝපගම ඇල්ල. බෝපගම කියන ග්‍රාමයේ තමයි මේ සුන්දර වටපිටාව සහිත මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. ඉතින් අද අපි ආවේ මේ සුන්දර ස්ථානය දැක බලා ගන්න. අවිස්සාවේල්ල කටුනායක ප්‍රධාන මාර්ගයේ ඇවිල්ලා ගෝපගම හන්දියෙන් හැරිලා තමයි මේ ස්ථානෙට එන්න පුළුවන් වෙන්නේ. ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාවය සපුරන්නට මූලික වෙන ඇල්ලක් විදිහට අපිට මේ බෝපගම ඇල්ල හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම විවිධ ශාක ප්‍රමාණයක් මේ ස්ථානය අපිට දකින්නට ලැබෙනවා. ඒ අතරින් කිතුල්, දෙල්, ඒ වගේම උණ පඳුරු විශාල සංඛ්‍යාවක්, ඒ වගේම උණ බට වැනි විවිධ ශාකයන්ගෙන් සමන්විත පරිසර පද්ධතියක් විදිහට අපිට මේ හඳුන්වා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම බස්නාහිර පළාත ඇතුළතදී සුන්දර ස්ථාන සුලභයි කියලානේ හැමෝම හිතන්නේ. නමුත් මේ තැන මේ වගේ තැන් බස්නාහිර පළාතේ විවිධ ස්ථානවල දැක ගන්නට හම්බෙන්නේ. බොහෝ වශයෙන් ස්ථාන නොතිබුණත් සැඟවිලා තියෙන පරිසර පද්ධති අපිට හඳුනා ගන්නට හැකියාවක් තියෙනවා. විවේකයක් ලද සෑම අවස්ථාවකදීම පරිසර පද්ධතියක සුන්දරත්වය විඳ ගැනීමට අපි පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඔබටත් කියන්නේ මෙවැනි සුන්දර ස්ථාන දැසින් දැක බලා ගන්නට තරම් ශ්‍රී ලාංකිකයන් විදිහට අපි බොහෝ පින් කරලා තියෙනවා. ස්වභාව දහම කියන්නේ විශ්වයේ හරි අපූර්ව නිර්මාණයක්. ඒ නිර්මාණ තුළින් බිහි වෙලා තියෙන මෙවැනි අපූර්ව නිර්මාණ ආරක්ෂා කිරීම මනුෂ්‍යයන් විදිහට අප හැමගේම යුතුයකමක් විදිහට තමයි අපි දකින්නේ. ගොරළු විශාල සංඛ්‍යාවක් තමයි රටින් හම්බෙන්නේ. ඉතින් ඒ අතරින් පරිස්සමෙන් අපි යන්නේ. අද අපි ආවේ සබාදහමකින් දායාද කරපු හරි අපූර්ව නිර්මාණයක්. මොකද බලන්න. ඒ තමයි මේ බෝපගම මුළු. මේ ඇල්ල ඉතාම ලස්සනයි. අපි මේ ඇල්ලේ කොටස් 3-4කින් විතර සමන්විත වෙනවා. අපි මේ ඇල්ලේ කොටස් නරඹන්නට හැකි ප්‍රමාණයක් දුරට ගියා. ඉතින් හරිම ලස්සනයි.
ඒ වගේම තමයි ගමේ ඉන්න සුළු ප්‍රජාවක් ජීවත් වෙනවා. මේ ප්‍රජාව ඇවිල්ලා නාන්න වගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න අපිට මේ ඇවිල්ලා ඉන්නවා අපිට දකින්න ලැබුණා. ඒ වගේම වර්ෂා කාලයේට අපිට ජලකඳක් මේ ඇලවාටි ඔස්සේ ගලා බහිනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ වගේමයි තවත් හරි අපූර්ව පරිසර පද්ධතියක් මේ මිනිසුන්ගේ සැඟවිලා තමයි තියෙන්නේ. ඉතින් මේ ස්ථානෙට සංචාරක ආකර්ෂණයක් ලැබිලා තියෙනවා. නමුත් ඒ විශාල වශයෙන් සංචාරක ආකර්ෂණයක් ලැබෙන්නේ නැහැ. මේ ස්ථානය දැක බලා ගන්නට ඔබට ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා එන්න මේ තියෙන සුන්දරත්වය විඳින්න.